අරමුණ YouTube channel එක වෙනුවෙන් ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්නේ රක්ෂණය නැත්නම් ඉන්ෂුරන්ස් කියන්නේ කාරණා පිළිබඳව. මුලින්ම රක්ෂණයක් කියන්නේ මොකක්ද කියන කාරණා පිළිබඳව. එක හා සමාන අවදානමක් දරනව පාර්ශවයන් ගණනාවක් විසින් දාගවන අරමුදලකින් මුදල්ගෙන සත්ව වශයෙන්ම හානියටපත් පාර්ශවයන්ට වන්දි ගෙවීම තුළින් අලාභ ලබා ගැනීම සඳහා ක්‍රියාත්මක ක්‍රමයක් තමයි මේ රක්ෂණයක් කියලා කියන්නේ. ඒකද මූලික වශයෙන්ම සිද්ධ වෙන්නේ. අපේ හිතුව රථවාහනට අදාළව ඔබ විසින් කිසියම් රක්ෂණ ආයතනයකට ගිහිල්ලා රක්ෂණ උපයක් ගත්තට පස්සේ අදාළ රක්ෂණ ගාස්තු ගෙවනවා. ඒ ගෙවුවට පස්සේ ඒ අදාළ රක්ෂණ ගාස්තුව කිසියම් තැන්පතුවකට දානවා. ඒ වගේ වෙනත් අයත් අදාළ ඒ ආයතනෙන් තවත් අය ගන්නවා රක්ෂණ ගිවිසුම් වලට අදාළ මුදලුත් කිසියම් ඒ අදාළ තැන්පතු දැම්මට පස්සේ ඔබගේ වාහනයට හරි අනිත් අයගේ වාහනයට හරි කිසියම් හානියක් සිදු වුණාට පස්සේ අදාළ තැන්පතුවේ මුදල් අරන් අදාළ වාහනේ සිදු වෙලා තියෙන හානියෙන් පියව ගැනීමට මුදල් ගෙවන ක්‍රමයක් තමයි සරලම රක්ෂණයක් කියලා හඳුන්වන්නේ. රක්ෂණය කියන විශේෂ ශාස්ත්‍ර පිළිබඳව ඔබ අවධානය යොමු කරද්දී අවධානය යොමු ප්‍රධාන පද කිහිපයක් තියෙනවා. ඒවා පිළිබඳව ඔබ විසින් මූලික දැනුමක් තියෙන්න ඕනේ. මේ විදිහට ගත්තාම මේ අවධානය ඒවා පළවෙනිම පදේ තමයි අවදානම් කියන්නේ. එතකොට මොකද්ද මේ රක්ෂණයට අදාළ අවදානමක් කියලා කිව්වොත් කිසියම් විශේෂ වස්තුවකට මූල්‍යම අලාභය සිදුවීමට ඇති සම්භාවිතය තමයි මේ ආදානම කියලා කියන්නේ. එතකොට දෙවෙනි කාරණය තමයි උපද්‍රවය. ඒ කියන්නේ අලාභය සිදුවීමට අදාළ හේතු. තුන්වෙනි කාරණය තමයි අලාභය. ඒ කියන්නේ සිදුවී ඇති හානිය මුදලින් තක්ෂරකඩ විට ලැබෙන අගේ තමයි මේ අලාභය කියලා හඳුන්වන්නේ. හතරවෙනි කාරණය තමයි හානිය. ඒ කියන්නේ උපද්‍රවයක් හේතුවෙන් රක්ෂිත දේපලට සිදුවන පළදවීම තමයි මේ හානිය කියන එක තේරුම් කරන්නේ. ඊළඟ රක්ෂණ ගිවිසුමක් කියන්නේ මොකද්ද කියලා බලමු. රක්ෂණ ආවරණයක් ඉල්ලා සිටින්නෙකු විසින් ඉදිරිපත් කළ රක්ෂණ යෝජනා පත්‍රයක් රක්ෂණ සමාගමක් විසින් පිළිගැනීම මත රක්ෂිතයා සහ රක්ෂකයා අතර ඇතිවන ගිවිසුමක් රක්ෂණ ගිවිසුමක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ තහවුරු කරමින් රක්ෂණ ආයතන විසින් රක්ෂිතයා වෙත රක්ෂණ උපවත් නිකුත් ලබනවා. රක්ෂණ ගිවිසුමක් ඇතිවීම සඳහා පැවතිය යුතු මූලිකාංග පහක් තියෙනවා. ඒ පළවෙනි කාරණය තමයි අර්පණයක් හෙවත් යෝජනාවක් පැවතිය යුතුයි. ඒ කියන්නේ අදාළ රක්ෂණ ආයතනය වෙත ඔබ විසින් ඔබ ගන්න ලබන රක්ෂණ ගිවිසුම සම්බන්ධයෙන් හෝ වාර්ෂික සම්බන්ධයෙන් හෝ ඔබ විසින් යෝජනාවක් ඉදිරිපත් කරන්න ඕනේ. දෙවෙනි කාරණය තමයි ප්‍රතිග්‍රහණයක පිළිගැනීමක් පැවතිය යුතු වෙනවා. ඒ කියන්නේ ඔබ විසින් ඉදිරිපත් කරන යෝජනාවට අදාළ රක්ෂණ ආයතනය විසින් එකඟතාවය පළ කර ගන්න ඕනේ. තුන්වෙනි කාරණය තමයි ප්‍රතිස්ථාපයක් හෙවත් මුදල් මේ අගයන් මත පදනම්. ඒ කියන්නේ අදාළ යෝජනාව නැත්නම් රක්ෂණ අදාළ
කිසි මුදල්ම අගයක් මත පදනම් වෙන්න ඕන කියන කාරණය පිළිබඳව තමයි මේ කියන්නේ. හතරවෙනි කාරණය තමයි නෛතික බවක් ඇති කර ගැනීම අදහසක් පැවතීම. ඒ කියන්නේ ඔබ විසින් රක්ෂණ ගිවිසුම ලබා ගන්න කාර්ය පිළිබඳව රටේ පවතින නීතියට නීත්‍යානුකූල වෙන්න ඕන කියන කාර්ය පිළිබඳව තමයි මේ කියන්නේ. ඒතර පහ කියන්නේ විදේශ තියෙන ගිවිසුමට එළඹීමේ ශක්්‍යතාවයක් පැවතීම. ඔබ විසින් කිසියම් ගිවිසුමක් වයස අවුරුදු 18කට වැඩි පුද්ගලයෙක් වෙන්න ඕන කියන කාර්ය පිළිබඳව තමයි කියන්නේ. ඔබට ඒ ආදාය රක්ෂණ ආයතනයේ සමග ගිවිසුමට එළඹීමේ හැකියාවක් තියෙනවා. ඒතර රක්ෂණ ගිවිසුම සම්බන්ධයෙන් ප්‍රධාන පාර්ශ්ව තුනක් ඉන්නවා. ඒ තමයි පළවෙනි පාර්ශ්වය තමයි රක්ෂිතය කියලා කියන්නේ. ඒ කියන්නේ රක්ෂණ ආවරණය ලබා ගන්න පාර්ශ්වය තමයි රක්ෂිත කියලා කියන්නේ. දෙවෙනි පාර්ශ්වය කියන්නේ රක්ෂණ සමාගම නැත්නම් රක්ෂකයා තමයි දෙවෙනි පාර්ශ්වයෙන් හඳුන්වන්නේ. ඒ කියන්නේ රක්ෂණාව කරන නිකුත් කරන ආයතනය තමයි මේ දෙවෙනි පාර්ශ්වය කියලා හඳුන්වන්නේ. තුන්වෙනි පාර්ශ්වය කියලා කියන්නේ ඒ රක්ෂණ ගිවිසුම රටත් වෙන බාහිර පුද්ගලයන් හා බාහිර තේපර තමයි මේ තුන්වෙනි පාර්ශ්වය කියලා හඳුන්වන්නේ. ඒතකොට රක්ෂණයක් රක්ෂණ ආයතනයෙන් වගේ ඔබට රක්ෂණ ඔප්පු ලබා ගන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා. ඒ ක්‍රම වලින් එක ක්‍රමයක් තමයි ප්‍රතිරක්ෂණයක් කියලා කියන්නේ. ඒතකොට ප්‍රතිරක්ෂණයක් කියලා කියන්නේ කිසියම් රක්ෂණ අවදානමක් බාරගත් රක්ෂණ ආයතනයක් එකී රක්ෂණ අවදානම නැවත වෙනත් රක්ෂණ ආයතනයේ රක්ෂණය කරවා ගැනීම ප්‍රතිරක්ෂණය ලෙස හඳුන්වන්න පුළුවන්. එතකොට ප්‍රතිරක්ෂණම රක්ෂණ සමාගම් වලට ඇති වාසි දෙකක් තියෙනවා. ඒ තමයි අවදාන වෙනත් රක්ෂණ සමාගම් කිහිපයකට බෙදා හැරීමෙන් තම සමාගමේ අවදානම් ප්‍රමාණය අඩු කර ගන්න පුළුවන්කම සහ දෙවෙනි එක තමයි වටිනාකම් සහිත රක්ෂණ අවදානමක් විශාල වටිනාකම සහිත රක්ෂණ අවදානමක් වොත් බාර ගන්න පුළුවන් හැකියාව තියෙනවා. තන රක්ෂණ ආයතනය. ඒතර ප්‍රතිරක්ෂණ මගින් රක්ෂිතයට ඇති වාසි තමයි වත්කමේ අගේ විශාලවත් හානිකදී රක්ෂණ වන්දි ලබා ගැනීමේ ලබාගත හැකිවීම. දෙවෙනි එක තමයි අදාළ වත්කමේ අගේ විශාලව රක්ෂණ සමාගම කිහිපයක් වෙන ගොස් තන රක්ෂණ ආයතනයේ රක්ෂණය කර ගන්න පුළුවන්. දිත්ත රක්ෂණය. බලන්න අපි දැන් දිත්ත රක්ෂණයක් කියන්නේ මොකක්ද කියන්නේ කාරණා පිළිබඳව. දිත්ත රක්ෂණයක් කියලා කියන්නේ කිසියම් විශේෂ වස්තුවක් පිළිබඳව රක්ෂණ අවදානමක් රක්ෂණ ආයතන දෙකක ඉප රක්ෂණ කර ගැනීම තමයි මේ දිත්ත රක්ෂණයක් කියලා කියන්නේ. ඒතකොට මෙලෙස රක්ෂණ ආයතන කීපයක් රක්ෂණ උපු ලබා ගත්තට එම සෑම රක්ෂණ ආයතනයක් වෙතම වෙන වෙනම රක්ෂණ මාර්ග මුදල් ගෙවන්න වෙනවා. ඒතකොට මෙලෙස විශාල මුදලක් රක්ෂණ මාර්ග වශයෙන් ගෙව රක්ෂණ උපු ලබා ගත්තද ඇත්තටම අදාළ රක්ෂණ විශේෂ වස්තුවල හානියක් සිදුවොත් එම රක්ෂණ අවදානම් බාරගත් සෑම රක්ෂණ ආයතනයම අනුපාතිකව දායක වී අදාළ හානි පියවා ගැනීමට ප්‍රමාණ තන්ද මුලක් ඕන ගෙවන්න පුළුවන්. ඒකද වෙන්නේ මෙහෙම. ඒතකොට ඔබ විසින් අපි කියමු රක්ෂණ ආයතන දෙක තුනකට ගිහිල්ලා ඔබ විසින් කිසියම් වත්කමකට රක්ෂණයක් උප ලබා ගත්තට පස්සේ කිසියම් අදාළ දේපලට කිසියම් හානියක් වුණාට පස්සේ අදාළ හානි පියවා ගැනීම සඳහා ඒ සිදුවෙච්ච හානියට වන්දි ගෙවන්නේ ඔබ විසින් ඒ වෙන වෙන ආයතනවල ඔබ අරන් තියෙන
රක්ෂණ උප්පොල වටිනාකම් මත තමයි ඒක තීරණය වෙන්නේ. එතකොට ඔබ විසින් වැඩි වටිනාකමක් ඔබ කොහොම රක්ෂණ උප්පොල ලබාගෙන තිබ්බත් ඔබට සිදු වෙලා තියෙන රක්ෂණ අවදානමට අවදාන පියවා ගැනීමට ප්‍රමාණ මුදලක් පමණක් අදාළ මේ ආයතන විසින් ගවන නිසා දිත්ත රක්ෂණ ක්‍රමය අවශ්‍යදායක රක්ෂණ ක්‍රමයක් ලෙස හඳුන්වන්න පුළුවන්. එතකොට ඊළඟ රක්ෂණ ක්‍රමය තමයි ප්‍රාරක්ෂණයක් කියලා කියන්නේ. ප්‍රාරක්ෂණය කියලා කියන්නේ වටිනාකමේ අධික විශේෂ වස්තුවක් පිළිබඳ රක්ෂණ අවධානමක් තනයේ රක්ෂණ ආයතනය රක්ෂණව කරවා ගැනීමට අපහසු අවස්ථාවකදී රක්ෂණ ආයතන කිහිපයක් සමග සාකච්ඡා කරනට එකඟතාවයක් ඇති කරගෙන අදාළ අවදාන මෙම රක්ෂණ ආයතන අතර බෙදා දීම ප්‍රාරක්ෂණය ලෙස හඳුන්වන්න පුළුවන්. සමරක්ෂණය කියලා කියන්නේ වත්කමේ සත්ව වටිනාකමට සමාන වූ අගයකට වත්කමගේ රක්ෂණව කරවා ගැනීම තමයි මේ සමරක්ෂණය කියලා හඳුන්වන්නේ. මෙහිදී සමාන වාර්ගික මුදල් ගෙවා රක්ෂණ වාර්ගික අවනය ලබා ගත හැකි වන අතර හානික සිදු වූ හානි පියවා ගැනීමට ප්‍රමාණ වන්දි මුදල් එම රක්ෂණ ආවරණය යටතේ හිමි වෙනවා. ඊළඟ රක්ෂණ ක්‍රමය තමයි අධිරක්ෂණය කියලා කියන්නේ. ඒ කියන්නේ වත්කමේ සත්ව වටිනාකමට වඩා වටිනාකමට වත්කනම රක්ෂණය කරව ගැනීම තමයි මෙයින් අදහස් වෙන්නේ. ඒතකොට මෙහි සාමාන්‍යයෙන් ගෙවිය යුතු රක්ෂණ වාර්ගික මුදලට වඩා වැඩි ගණක ඔබට අදාළ මේ වාර්ගික වශයෙන් ගෙවන්න සිද්ධ වෙනවා. ඇත්තටම ආදාළ විෂයට අදාළ වත්කමට හානි සිදු වුණාට පස්සේ හිමවන්නේ අදාළ වත්කමේ සත්ව වටිනාකම මත වන නිසා මේ අවශ්‍යදායක රක්ෂණය ක්‍රමයක් ලෙස හඳුන්වන්න පුළුවන්. එතකොට ඊළඟ ක්‍රම තමයි ඌන රක්ෂණයක් කියලා. ඌන රක්ෂණයක් කියලා කියන්නේ වත්කමේ සත්ව වටිනාකමට වඩා අඩු වටිනාකමට අදාළ වත්කම රක්ෂණය කරවා ගැනීම තමයි මේ ඌන රක්ෂණයක් කියලා කියන්නේ. මෙහිදී වත්කමේ සත්ව වටිනාකමට වඩා අඩු වටිනාකමට ගෙවලා රක්ෂණ උපයාල ලබා ගැනීම තමයි මේ එතකොට ඇත්තටම අදාළ වත්කම හානිය සිදු වුණාට පස්සේ හානිය පිරවා ගැනීමට ප්‍රමාණවත් මුදලක් ලබා ගන්නට නොහැකි වෙනවා. මේකත් අවශ්‍යදායක රක්ෂණ ක්‍රමයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒතකොට මේ රක්ෂණය කියන විශේෂත්වය තුළ රක්ෂණය කළ හැකි අවදානම් මූලික වශයෙන් කොටස් දෙකකට වෙන් කරනවා. ඒ අතරින් පළවෙනි එක තමයි මුදලින් මැඩිය හැකි අවදානම්. ඒක තමයි මෝටර් රථ ගොඩනැගිලි විදිහට හඳුන්වන්න පුළුවන්. දෙවෙනි කාරණා තමයි රක්ෂයේ හිමිකමක් ඇති විශේෂ වස්තු. ඒ කියන්නේ අදාළ විශේෂ වස්තු පුරව තමන්ට අයිතියක් තියෙන්න ඕන. එතකොට රක්ෂණ කළ හැකි අවදාන හඳුනා ගැනීමේදී භාවිත කරන නිර්ණායක 6ක් තියෙනවා. ඒ යටතේ පළවෙනි එක තමයි අදාළ අවදාන පුරෝධකතනය කළ හැකි වෙන්න ඕන. ඒ කියන්නේ අනාගතයේදී සිදුවේ හැකි අලාභය සංඛ්‍යාත්මක වශයෙන් නගන්නය කළ හැකි වෙන්න ඕන. දෙවෙනි කාරණය තමයි අවදානම අහඹු ලෙස සිදුවීම. ඒ කියන්නේ අලාභය සිදු වෙච්ච අහඹයකින් මිස නීතියකින් නෙවෙයි යුතු වෙනවා. තුන්වෙනි කාරණා සම්බන්ධතාවයකින් තොර වීම නැත්නම් ස්වාධීන වෙන්න ඕන. ඒ කියන්නේ සිදුවන අලාභ විනාශ රක්ෂණ අලාභ හා සම්බන්ධ නොවිය යුතු බව තමයි මෙහිදී කියන්නේ. එතකොට හතරවෙනි කාරණා සත්‍යාපන කළ හැකියි. අලාභ සිදුවීමේ හේතු ස්ථානයේ වේලාව හා ප්‍රමාණ විශ්ලේෂණය කළ හැකි වෙන්න ඕන. පස්වෙනි කාරණා තමයි රක්ෂණයට
විශ්වවේන්දය පිළිබඳ රක්ෂිතයාට රක්ෂීය අයිතියක් තියෙන්න ඕන. ඒ කියන්නේ ඒ අදාළවත්කම සමග ඔබට අයිතියක් තියෙන්න ඕන කියන එක තමයි කියන්නේ. ඒතකොට අවෙනි කාරණේ තමයි නීති විරහිතව නොවිය යුතු වෙන්න ඕන. ඒ කියන්නේ රටේ පවතින පොදු නීතියට පටහැනි නොවෙන්න ඕන කියන එක තමයි මේ කියන්නේ. ඒතර බලන්න රක්ෂණය කර නොහැකි අවදානම් මොනවද කියලා. ඒක තමයි නයිසර්ගික උපද්දව. ඒ කියන්නේ අදාළ විෂය ස්වභාවය මත අනිවාර්යයෙන්ම සිදුවිය හැකි හානි. උදාහරණයක් විදිහට ගත්තොත් යන්ත්‍රෝපකරණ ක්ෂය වීම, වාසිගත වීම හඳුන්වන්න පුළුවන්. ඒතකොට දෙවෙනි කාරණේ තමයි මූල්‍ය වශයෙන් ඇස්තමේන්තු කළ නොහැකි හානි තිනවා. ඒ කියන්නේ අනාගත අලාභ. ඒතකොට ඒ වගේ දේවල් තමයි රක්ෂණය කළ නොහැකි අවදානම් වගේ තුන්වෙනි එක තමයි වැරදි කළමනාකරන තීන මත සිදුව හැකි අලාභ. හතරවෙනි එක මෝස්තර විනාශ වීම, තාක්ෂණ විනාශ වීම යනාදී සාධාරණ සිදුව හැකි අලාභ. පහ තමයි සිය පෞද්ගලික තීර මත සිදුවන හානි. උදාහරණයක් විදිහට ගත්තොත් විභාග ප්‍රතිඵල අසාර්ථක වීම. 6 ඉතා කුඩා අලාභ. ඒක තමයි රක්ෂණය කළ නොහැකි අවදානම් කියලා මේ රක්ෂණය කියන විෂයේදී හඳුන්වන්නේ.